මේ පාලු කතරේදී මා තනි වෙලා ඇඬුවා. අයියේ ඊමගක් කිව්ව නැද්ද? අංගියා ලස්සන වෙලා හැඩ වෙලා. thank you අයියේ. මේ ඉනිමගක් කොහොමද? ඔයාගේ ඉන්ස්ටාග්‍රෑම් මම මැසේජ් 100ක් විතර දැම්මා. ඔයා එකක් හරි බලලා නැහනේ. මොකද දැන් ඉන්ස්ටා යන්නේ නැද්ද? මේ ඉනිමග ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේද? ඔයාගේ FB එකටත් මම රික්වෙස්ට් එකක් දැම්මා. එයා ඒක ඇක්සෙප්ට් කරලත් නැහනේ. මේ අංකල් ඉනිමග ගන්නවම ටෝක් කරන්න ලෑස්ති වෙන්න එපා. තියනවා නම් තියනවා කියනවා නැත්නම් නැහැ කියනවා. ගෙදර පේන් කරගන්න බරක් වෙනවා. මේ නංගියා මට ඔයාගේ නම්බරේ ටිකක් දෙනවද? මම ඉනිමගක් ගෙනෙල්ලා ඔයාගේ මුළු ගේම පේන්ට් කරලා දෙන්නම්. මේ අංකල් හරියට චූඩි ඉනිමගේ පා මට දෙකේ පොල්ලක් දෙනවා. දන්නවද මං කවුද කියලා? මං පුස්තිකාගේ දුව. පොල්පල්ලකෝ. අහුවෙන්න බාපේ ගෙවල් ගාවින් ගිහිල්ලා. එයා අපේ ගෙවල් ගාවින් යන්නේ නැහැ අක්කේ. අපි නැණි පාරනේ. හරි මං දන්නවා බං. අක්කේ කමල් අංකල් ගිනි මග. ඕමයි. අපේ එහෙයන්. චූටි. මේ කමල් අංකල් නේද මැරලා ඉන්නේ? ඔයෝ කමල් අංකල් නැගලා ඉන්නේ කඩන් වැටිලා දිනගන්නේ තිබ්බේ ඉනිමග කමල් අංකල් බේරුණා නම් තා පොඩ්ඩේ මල ගෙදර අපේ ගෙදර යමු. ෂා උඹලට දැන් හරි ගිහිල්ලා දැන් ගෙවලුත් පේන්ට් කරනවනේ. අනේ නෑ නන්දේ අවුරුදු ගානකින් ගෙදර පේන් කරේ නෑනේ. උඹලා ආච්චිව රවට්ටගෙන අපිට අයිති වෙන්න තිබ්බ දේපල ටිකත් ඔක්කොම ලියාගෙන මාර සතුටින් ඉන්නවනේ. අනේ මන්ද ඉතින් උඹලා වගේ උන්ටත් හරියනවනේ. නැන්දල වගේ අය තමයි ඉතින් අපි අමාරුවෙන් ඉනිමගේ නගිද්දි අපේ කකුලෙන් අදින්නේ. හැබැයි නැන්ද කවදා හරි ඉනිමගේ නගිද්දි පරිස්සමින් හොඳේ. මොකද ඔය කරන්නේවට ඉනිමගෙන් වැටෙන වෙලාවක කෙලිම අපායටම වැටෙන්න පුළුවන්. යන් චූටි පේන් ගන්න ඕනේ නෑ. හම්මෝ තියාන්තම් මුංගේ ගෙදර පේන් ගාන එක නතර කරගත්තා. මුට හරි ගියොත් අපි කොහොමද ඉවසන්නේ? කොහෙද බං කී? මං කෝල් 100ක් විතර ගත්තා. පේන් කරන්නේ නැද්ද? පේන් කරන්න ඕනේ නෑ අම්මේ. පේන් කරන්න ඉල්මකක් ඉල්ලන්න ගිහිල්ලා මිනිස්සුන්ගේ හැටි දැනගත්තා. ඒ හොඳටම ඇති. අයියෝ බං රස්තියාදු වෙන්න දෙයක් නෑ. මම ඇලුමෙක්ස් ලැඩ එකක් ගත්තා. මේ වැඩි බරකුත් නෑ. හොඳ හයියට තියෙනවා. චූටිට උනත් උස්සන්න පුළුවන්. මලකඩ කන්නේ දිරන්නේ මුකුත්ම වෙන්නේ නෑ. ෂා ඒ කියන්නේ අපි වගේ කෙල්ලෙක්ට උනත් තනියම වැඩ කරගන්න පුළුවන් ලැඩ එකක් තමයි ඇලුමෙක්ස් කියන්නේ. නේද චූටි? දැන් කාලේ හැම ගෙදරකටම ලැඩ එකක් තියෙන එක ගොඩක් වටිනවා. හැබැයි මේ ලැඩ එක ඇලුමෙක්ස් ලැඩ එකක් වෙන එක ඊටත් වඩා වටිනවා. මොකද දිරන්නේ නෑ, මේන්ටේන් කරන්න කොස්ට් එකක් යන්නේ නෑ. ඕන කෙනෙක්ට ලේසියෙන් විශ්වාසයෙන් තමන්ගේ වැඩ තමන්ටම කරගන්න පුළුවන්. අවුරුදු 2ක වොරන්ටි එකක් දෙන එකම ලැඩ එක තමයි ඇලුමෙක්ස් ලැඩ එක. විශ්වාසයෙන් ඉහළට. Puspika's ladder speaking. දැන් නෑනේ මෙයා මේ චමරිලා ගෙදරට අරන් ගියා පැය දෙකකට. ඒගොල්ලෝ අලුතින් කැත් දෙකක් කරන්නේ. ඒකේ උඩ සුද්ධ කරන්න. ඕ ඊට පස්සේ කමල්ලා ගෙදර අඹ කඩන්න ගෙනියන්න තියෙනවා. ඉතින් එතනත් පැය 3ක් විතර යයියානේ. පැයට 500යි. මොකටද දන්නේ නෑ නේද? තීන්ත ගාන නම් දෙන්නේ නෑ අනේ. බෑනේ මෙයා සවුත්තු කරනවනේ ගෙනිච්චම. හැබැයි මෙහෙමයි ඉතින් මට ඔයාට හින්දා දෙන්නත් පුළුවන්. මේ තීන්ත පැල්ලමක්වත් තිබ්බොත් ඉතින් සුද්ධ කරලා ගෙනත් දෙන්න නැත්තම් ඉතින් පුංචි තඩයක් ගහනවා හොඳේ. හරි. ඔව් එහෙනම් මේ මම දැන් කවුන්ට් ඩීටේල්ස් දාන්නම් WhatsApp එකට. පොඩි ඇඩ්වාන්ස් එකක් දාන්න. හරි. නැත්තම් අපි පාවිච්චි කරන්න ඇලුමෙක්ස් නේ. ආයෙ වෙනේව දෙනවද? හරි. බුදු සරණයි.